welcome back to Diyan with D family. ඉතින් ඔන්න ගොඩාක් ආදරෙන් අද vlog එකට ඔයාලව පිළිගන්නවා. ඔය සති දෙකක චුටි ඔපුදු vlog එකක් තමයි ඔන්න ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දෙන්නේ ඉරිදා දවසක උදේ. සාමාන්‍යයෙන් නම් ඔයාලා හැමෝම ඉරිදා දවසට වැඩි වෙලාවක් නිදා ගන්න. ඉතින් අපි එහෙම නෑ. සති දවස්වල වගේම ඉරිදා දවසෙත් පාන්දරට ඇහැරෙනවා. මොකද චර්ච් යන්න තියෙනවානේ. මේ ඔයාලට පේන්නේ අපේ ඩියාන බබා හොඳටම නිදි. ඉතින් යාව හැරව ගන්න එක තමයි හරිම අමාරු. මම බලන්නකෝ ඔයාලගේ චුටි බබාලා මෙන්න මේ විදිහට බෙඩ් එකට යද්දි ටෝයි එකක් අරගෙන යනවාද? අපේ ඩියාන බබා නම් ටෝයි එකක් කවදාවත් අමතක කරන්නේ නැහැ. එයාට අනිවාර්යෙන් ඩොයියද්දි ටෝයි එකක් ඕනේ. ඉතින් මෙයා පුතේට හැරව ගන්න එක තමයි මට තියෙන අමාරුම වැඩේ. පේනව නේද? හොඳටම නිදි. ඉතින් චුට්ටක් කොහොම චුට්ටක් මූණ අතගාලා කරලා චුට්ටක් හරි අමාරුවෙන් තමයි යාව හැරව ගන්න ඕනේ. මෙහෙම එහා පැත්තට මෙහා පැත්තට පෙරි සනීපෙට දොයියන් ඉද්දි හැරවන්නත් ලෝබයි. ඒත් ඉතින් මොනා කරන්නද? දවසේ අදාළ වැඩ කොටස අනිවාර්යෙන්ම අපි කරන්න එපා. දැන් ඕන වෙලාව 5:16යි. ඒ කියන්නේ ඩියානු බබාව කොහොම හරි හැරව ගන්න ඕනේ. මොකද 6:00 වෙද්දි අපි චර්ච් එකේ ඉන්න ඕනේ. 6:00 වෙද්දි පූජාව පටන් ගන්නවා. ඉතින් පූජාව ඉවරුනහම දහම් පාසල් පටන් ගන්නවා. මේ දහම් පාසලේ. ඉතින් ඔන්න මේ අපි පොලිමට හැදිලා ලෑස්ති වෙලා යන්නේ පල්ලියට. මොකද අද ලෝක ළමා දිනය වෙනුවෙන් චූටියට පොඩි වැඩසටහනක් තියෙනවා. ඒත් එකම එයාලට පොඩි ට්‍රීට් එකකුත් දෙනවා. ඉතින් මගේ ක්ලාස් එකේ දරුවෝ මෙන්න මේ විදිහට පොලිමට හැදිලා පල්ලියට එකන් යන්න තමයි දැන් මේ තියෙන්නේ. ඉතින් අපේ පල්ලි ඇතුළට ගියේ නම් ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ දරුවන්ට පොඩි වැඩසටහනකට හැබැයි අපි යද්දි අපිව සර්ප්‍රයිස් වුණා. මොකද ප්‍රිෆෙට්ලා අපිට ලෑස්ති කරලා තිබ්බා ගුරු දිනය වෙනුවෙන් උත්සවයක්. ඉතින් එයාලා අපිට මල් දීලා මේ විදිහට වැන්දා. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ මං අර කිව්වා පොඩි ට්‍රීට් එක දෙන්න. ඉතින් ලෝක ළමා දිනය වෙනුවෙන් අපි ලෑස්ති වුණා අපේ මේ දහම් පාසලේ දරුවන්ට පොඩි ට්‍රීට් එකක් දෙන්න. ඉතින් අපි එයාලට චොක්ලට් කේක් මෙන්න මේ විදිහට බෙදුවා. අපේ චුටි දරුවෝ හරිම ආසාවෙන් චොක්ලට් කේක් කෑවා. මේ ඔයාලට පේන්නේ අපිට හම්බෙච්ච මල්. ඒක හරිම ලස්සනයි. ඇත්තටම මේ මලටත් වඩා අපිට දක්වන ගෞරවයට ආදරයට ඇත්තටම දරුවන්ට ගොඩාක් ස්තුතියි. ඔයාලට කියන්න බැරුව ගියානේ අපේ පල්ලිය මේ වෙද්දි අලුත් වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඉස්සරහට වීඩියෝ එකකින් පෙන්නන්නම්කෝ. එයාසේ මම වීඩියෝ කරගෙන ඉද්දි ඩියානු බබා දුවනවා. එයාගේ බෑග් එකේ තිබ්බ වෝටර් බෝටල් එක හැරිලාලු. බුක්ස් ඔක්කොම වෙටේලාද? ඉතින් මේ ඔයාලට පේන්නේ මගේ ක්ලාස් එකේ දරුවෝ මට දීපු තෑගි. ඉතින් හරිම ආදරෙන් තමයි එයාලා මට මේ දේවල් ගෙනත් දුන්නේ. ඉතින් ටීචර්ට ගොඩාක් සතුටුයි මේ දේවල් වලට. මෙහෙම දේවල් දුන්නත් නැත්තත් ටීචර් ඔයාලට ගොඩාක් ආදරෙයි. ඉතින් හරිම ලස්සනට මේ දරුවා මාවත් ඇඳලා තියෙනවා. ඉතින් මට මේක දැක්කම ඇත්තටම ගොඩාක් සතුටු හිතුණා. ඉතින් ගොඩාක් ස්තුතියි. ඉතින් ඔන්න මේ තියෙන්නේ ඊළඟ සතිය උපදොප්ප ටික. ඉතින් මායි යාළුවයි තීරණය කරා නීර ෆිල්ම් එක බලන්න යන්න. බලන්න අපේ යාළුවෝ කමෙන්ට් එකක් දාන්නකෝ ෆිල්ම් එක බැලුවා නම්. ඉතින් මේ ෆිල්ම් එක ගත්තාම හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඉතින් දැන් නම් අපි ෆිල්ම් එක ඉවර වෙලා එළියට ආවා. ඉතින් ෆොටෝස් ටිකක් ගන්න. ෆිල්ම් එක ගැන කියනවා නම් ෆිල්ම් එක මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් කොහොම හරි අනිවාර්යෙන්ම ගිහිල්ලා ෆිල්ම් එක බලන්න. අමතක වී නොයා මතක පොතේ ලියා දුක් පිරිශෝක
දරා කය පැටලී ගියා